සමහර මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ හරියට මහවැස්සකට පස්සේ පායන දේ දුන්නක් වගේ. ඔයාලගේ ජීවිතේටත් මෙහෙම අය මුණ ගැහිලා තියෙනවද? කොමෙන්ට් එකක් දාගෙන යන්න. මාතෘකාව අන්තිම කෝච්චිය වැස්ස වෙලාවක කොළඹ කොටුව ස්ටේෂන් එකේ දිවෑවෙනි ප්ලැට්ෆෝම් එක පුරාම තිබුණේ ලොකු කලබලයක්. හැමෝම බැලුවේ දෙමිම්නේ නැතුව තමන්ගේ කෝච්චියට ගොඩ වෙන්න ඒ කලබලය අස්සේ එකම එක ගෙලේ විතරක් කිසිම කලබලයක් නැතුව බංකුවකට වෙලා මහ වැස්ස දිහා බලාගෙන හිටියා. ඇගේ ඇස්වල තිබුණේ ලොකු හිස්කමක්. ඇය ළඟින් තවත් තරුණයෙක් ඇවිත් වාඩි වුණා. ඔහු ළඟ තිබුණේ එකම එක කුඩයයි. ඔහු ඇය දිහා බලලා හිමින් හිනා වුණත් ඇයගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මේ වැස්ස ලස්සනයි නේද? ඔහු හෙමින් ඇහුවා. ඇය ඔහු දිහා හැරිලා බැලුවා. ලස්සනයි, හැබැයි පාළුයි, හරියට මගේ ජීවිතේ වගේ. ඇගේ හඬ බිඳිලා තිබුණා. ඔහු පුදුම වුණේ. ජීවිතේ තියවගෙන හැමදාම එකම විකෙහට වහින වැස්සක් නෙවේවෝ නෑම මහා වැස්සකට පස්සේ ලස්සන පායන දවසක් එනවා. ඈ හිතින් හිනා වුණා. ඔයා දන්නේ නැහැ මම හැමදාම ආදරය කළේ. මාව තේරුම් ගන්න පුළුවන්, මගේ හිතේ පාළුව මකන්න පුළුවන් කෙනෙක්ට හැබැයි මට ලැබුණේ මාව තනිකම අස්සට තල්ලු කරපු කෙනෙක් විතරයි. මට දැන් හැඟීම් දැනෙන්නේ නැති ගානයි. තරුණයෙක් දිහා ආදරයෙන් බලලා මෙහෙම කිව්වා. සමහර විට ඔයා වැරදි කෙනෙක්ගෙන් හරි දේ බලාපොරොත්තු වෙනවා. ඇති ඔයාගේ හිතේ තියෙන ආදරේ ඒකේ නියම වටිනාකම දන්න කෙනෙක්ට දෙන්න. එතකොට ඔයාට කවදාවත් තනිකමක් දැනෙන එකක් නැහැ. ඒ වෙලාවෙම ඇතින් කෝච්චියේ හෝ හඬ හැහුණා. ඒකේ අයන්න ඕනේ අන්තිම කෝච්චිය. ඇය නැගිටලා යන්න හදද්දී ඔහු ඇගේ අතින් අල්ලල ඔහුගේ කුඩය හැගේ අතට දුන්නා. මේක තියාගන්න මීට පස්සේ ඔයාගේ ජීවිතේට වහින වැස්සකට දෙමෙන්න දෙන්න එපා. ඔයාට ඇයව තේරුම් ළංගත්
පුළුවන් කෙනෙක් ඉක්මනටම හම්බ වෙයි. ඇය කෝච්චියට ගොඩ වෙලා ජනේලයෙන් බලද්දී ඔහු වැස්සේම hina වෙලා අත වනනවා දැක්කා. ඇගේ හිතට කාලෙකට පස්සේ ලොකු සැහැල්ලුවක් දැනුණා. මන්ද ඇයව තේරුම් ගන්න පුළුවන්, ඇගේ තේරුම් අනිකම මකන්න පුළුවන් කෙනෙක් ඇයට මුණට ඇහිලා ඉවරයි කියලා දෙගේ හදවත ඇයට රහසින් කියමින් තිබුණා.